Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද චූටි මිනි vlog එකක් අරගෙන ආවා. පොය දවසේ අපි ඉතින් පන්සල් ගිහිල්ලා තමයි මේ ඉන්නේ. බෙල්ලන්විල ගියා. මායි මගේ තව යාළුවෝ ටිකකුයි. ඉතින් මේ පන්සලට ගිහිල්ලා අපි මල් හදාගෙන මල් පූජා කරන්න ලෑස්ති වෙලා තමයි ෆොටෝ ගහත්තේ. ඊට පස්සේ ඉතින් අපි මල් පූජා කරලා ඔක්කොම කරලා පහන් පත්තු කරලා වැන්දලා ඉවර වෙලා අපි මේ බෝධිය ගාව තමයි වැන්දේ. වැන්දලා ඉවර වෙලා බෝධිය ගාව ඉඳන් ඊට පස්සේ ගියා අපි එතනත් පොඩි ෆොටෝ එකක් ගහගත්ත බෝධිය ගාව නෙමෙයි ඊට පිටින් ඇවිල්ලා පන්සල ඇතුළෙම. ඉතින් ඊට පස්සේ අපි වැන්දලා කරලා ආපහු බෙල්ලන්විල පාක් එක පැත්තට තමයි ගියේ. බෙල්ලන්විල පාක් එකේ අපි ඇවිදගෙන ගියා වෝකින් පාක් එකේ. ඒ කියන්නේ බයිසිකල් ට්‍රැක් එකේ නෙමෙයි අනිත් ට්‍රැක් එකේ අපි දිගටම ඇවිදගෙන ගියා. ඒ අතරමඟදී මෙන්න මෙහෙම අපි පොඩි ස්නැක් එකක් ගත්තා කන්න. ඉතින් දිගටම ඇවිදගෙන ගිහිල්ලා අර පිල්ලාව හරියෙන් එක්සිට් වෙන එකක් තියෙනවානේ වෝකින් පාක් එකේ. අපි ඉතින් එතනින් එක්සිට් වෙලා ඊට පස්සේ ගියා ආපහු කෑමක් කන්න තමයි ගියේ. ඉතින් ඔන්න අපි ආවා මං කියපු අර රෙස්ටුරන්ට් එක ලුණු මිරිස. අපි එහෙ ගිහින් තමයි හවස ඊට පස්සේ කෑවේ පන්සල් ගිහිල්ලා. හොඳට ඇවිදලා තමයි හැබැයි කෑවෙත්. අපි ඉතින් කන්න එනකම් ෆොටෝ ටිකක් එහෙම ගහලා වීඩියෝ එකක් ගත්තා. ලස්සනයි. හොඳට තිබුණා. කෑමත් හොඳයි. තියෙන්නේ ඉතින් ලුණු මිරිස රෙස්ටුරන්ට් එක. ලස්සන වයිබ් එකක් තියෙනවා. ලස්සන ඩෙකරේෂන් වගේක් තියෙනවා. ඔන්න ඉතින් අපි කට්ටිය වගේ යාළුවෙක් තමයි වීඩියෝ ගත්තේ. ඉතින් ඔන්න අපි කෑම ආවා. කෑම ටිකයි අපේ මැංගෝ ෂේක් ටිකයි. මැංගෝයි පයිනැපල්. ඉතින් අපි කාලේ ඉවර වෙලත් ආපහු ෆොටෝ ගත්තා. ෆොටෝ ගන්න එක තමයි ඉතින් අපේ රාජකාරිය. ඊට පස්සේ දැන් මේ අපි ඔක්කොම කාලා බීලා ඉවර වෙලා විතර මේ කට්ටිය යනවා කියෝ අපි මේ බස් එක ගන්න යන්නේ. 192 බස් එක ගන්න. ඉතින් අර පේන්නේ බෙල්ලන්විල පාක් එක හරිය තමයි දැන් ඔය ආපහු යන්නේ අපි. ඉතින් අද මේ චූටි vlog එක. ඉතින් මේ වගේ vlog දිගටම බලන්න ඉන්න මාත් එක්ක. හොඳයි නම් like කරන්න, comment කරන්න, subscribe කරන්න.